ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. අද මගේ නිවාඩු දවස. සතියේ දවස් වලින් මම ආසම දවස තමයි අද. මොකද මම අද දවස වෙන් කරන්නේ මම වෙනුවෙන්ම විතරක් වෙන නිසා. මම ආස කරන කෑම හදනවා, කනවා, සින්දු අහනවා, ෆිල්ම් බලනවා, හිතුනොත් එළියට යනවා. ඕව තමයි ඉතින් අද දවසේ මගේ කාලසටහනේ තියෙන්නේ. නිවාඩු දවසේ වුණත් මම ගොඩක් දවල් වෙනකම් නිදා ගන්න කැමති කෙනෙක් නම් නෙමෙයි. මම ගොඩක් වෙලා ගිහිල්ලා නැගිට්ටාම මට දැනෙනවා ඒ දවසේ ලස්සනම කාලය මට මග හැරුණා කියලා. ඉතින් අදත් උදෙන්ම නැගිටලා මේ මගේ කාමරයේ අයිනේ තියෙන රැක් එක පොඩ්ඩක් සුද්ධ කරගන්න හිතුවා. අපි ගෙවන දවස් හැමදාම ඒකාකාරී විදිහට ගෙවනවට වඩා පුංචි පුංචි දේවල් වලින් හරි ඒ දවස් ලස්සන කරගන්න මම ගොඩාක් ආසයි. ඉතින් මම මේ ළඟකදී ඉඳලා ලස්සන මග්ස් වලට ගොඩාක් ආස කරනවා. මෙතන මේ තියෙන්නේ දවස් 2-3කදී මම ගත්ත අයිටම්ස් ටිකක්. මම මේවට හරි ආදරේ. මට ලොකු සතුටක් දැනෙනවා මේ දේවල් වලින්. ඒ වගේම තමයි අලුත් බවකුත් දැනෙනවා. මම මේ විදිහට හිතද්දී තව කෙනෙක් හිතන්න පුළුවන් ඔච්චර දේවල් මොකටද? කොච්චර ගත්තත් එකම දේනේ ඕකෙන් කරන්නේ. එක්ක තේ බොන එක, එක්ක වතුර බොන එක. ඕ ඇත්ත. ඒත් අපි එක එක්කෙනා හිතන විදිය, දකින විදිය, බලාපොරොත්තු වෙන දේවල් හරිම වෙනස්. ඒක නිසා අපි කෙනෙක්ගේ දේවල් විවේචනය කරනවට වඩා හැම කෙනෙක්ගේම අදහස් වලට ගරු කරන්න ඕනේ. මොකද තව කෙනෙක් හිතන පතන විදිය විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. මේ තියෙන්නේ මගේ සතුට, සැනසීම, මම ආස කරන දේවල්. මම ගෙදර ඉන්න දවසට බඩගින්නට ඔන්න ඔහේ තියෙන දෙයක් කනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ දවසට මම හරිම විශේෂ විදියට මට සලකනවා. මම දන්නවා ගොඩක් අය තනියම ඉන්න වෙලාවට ගොඩක් කම්මැලි. මට විතරක් මොකටද අනේ විශේෂ කෑම ඔන්න ඔහේ උදේට ව්‍යාගත්ත දවල්ටත් එක්ක. හිතුනොත් ඒවම රැටත් කනවා. මේ වගේ තමයි විශේෂයෙන්ම රටවල් වල ඉන්න අය හිතන විදිහ. හැබැයි මම කියනවට කෑම බීම, ගමන් බිමන්, ඔයාගේ ජීවන රටාව ටිකක් ඔයාට විශේෂ වෙන විදිහට කරලා බලන්නකෝ. පොඩි වෙනසක් දැනේ. Taman කියන කෙනාට ආදරයෙන්ම සලකන්න පුළුවන් කෙනා Tamanම විතරයි. තව පුංචි දෙයක් කියන්නද? මේක ඇත්තටම මේ ළඟදි දවසක මට වෙච්ච දෙයක්. මගේ හිතවත් කෙනෙක්ට මම ජනවාරි 1 වෙනිදා සාමාන්‍ය විදියට විශ් කරලා මැසේජ් එකක් දැම්මා. එයා ඇත්තටම මගේ වයසේ හිටපු මගේ පන්තියේ කෙනෙක්. ඉතින් මෙයා මේ මැසේජ් එක බලලා මට කිසිම රිප්ලයි එකක් කරේ නැහැ. ඉතින් මට ඒක ගැන එච්චර ලොකුවට හිතුවේ නැහැ. මේ ඊයේ පෙරේද දවසක ඒ කෙනා මට මැසේජ් එකක් දාලා මේ පොඩි දෙයක් අහලා තිබුණා. ඉතින් මං ඒ වෙලාවෙම එයාගේ මැසේජ් එක බලලා රිප්ලයි කරලා ඇහුවා මම ජනවාරි 1 වෙනිදා දාපු මැසේජ් එකට ඇයි ඔයා රිප්ලයි කරේ නැත්තේ කියලා. එතකොට මෙයා මට දීපු උත්තරය තමයි
අපි දැන් පොඩි ළමයි නෙවෙයිනේ. ජනවාරි 1 වෙනිදා කියලා කියන්නේ එහෙම විශේෂ දවසක් නෙමෙයි. හැම දවසක්ම එන්නේ දවස් 365කට පස්සේ තමයි. මේවා මේ මිනිස්සු බොරුවට ඒකාකාරීකමෙන් මිදෙන්න හදාගත්ත දේවල් කියලා එයා මට උත්තර දුන්නා. ඇත්තටම එයා කියන එක ඇත්තම තමයි. හැම දවසක්ම එන්නේ දවස් 365කට පස්සේ තමයි. ඒත් මම ජනවාරි 1 වෙනිදා විතරක් නෙමෙයි. මාසේ හැම 1 වෙනිදාම, එතකොට මාසේන අනිත් හැම විශේෂ දවසක්ම පෝය වෙන්න පුළුවන්, වෙන ආගමික දෙයක් වෙන්න පුළුවන්. ඇයි එතකොට මගේ උපන්දිනය? එතකොට මගේ පවුලේ අයගේ උපන්දිනය, මෙන්න මේ වගේ විශේෂ දවස් ගොඩාක් මට තියෙනවා. බලාගෙන යද්දී මෙහෙම හිතනකොට දන්නේම නැතුව ගෙවන හැම දවසක්ම ලස්සන වෙනස් ප්‍රොඩක්ටිව් දවස් වෙනවා. හැම දෙයක්ම තීරණය වෙන්නේ ලැබෙන්නේ තමන් හිතන පතන විදිහත් එක්කනේ. තමන් ජීවත් වෙන පරිසරයේ එක්ක ලැබෙන අත්දැකීම් වෙනස් වෙනකොට අපේ සිතුවිලි ඒ අනුව වෙනස් වෙනවා. පණ්ඩිත කතා ගොඩකුත් එක්ක උදේ ඉඳලා හවස් වෙනකම්ම මං මගේ දවස කොහොමද ගත කළේ කියලා ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදාගත්තා. ඉතින් තවත් දවසක මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.